ආයිබෝවන් හැමෝටම ඔයාට ගොඩාක් වැදගත් වෙන මාතෘකාවක් ගැනයි මම අද කතා කරන්නේ. ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ඩබල් චින් නේම බලන්න මේ මටත් තියෙනවා. ඒක මානසිකව වත් දෙන ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔය ඩබල් චින් එනවට හැමෝම කැමති නැහැ. අපේ මූණ අවලස්සනට පේන්න ගන්නවා. ඉතින් මට තියෙන ප්‍රශ්නයක් හින්දා එක්සර්සයිස් කරනවට අමතරව මම මෙන්න මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතින් මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන්. මේකට කියන්නේ neckline slimmer double chin remover massager. මේක ඔයාලට පුළුවන් ඔන්ලයින් ඕඩර් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක එන්නේ. ඒ වගේම මේක ඇතුලේ තියෙන ස්ප්‍රින්ග් එකක්. ඒ ස්ප්‍රින්ග් එක low, medium, high කියලා කොටස් තුනකින් එනවා. එතකොට මේක ගලවලා හදාගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් ඒ විදිහට දාගෙන ඔයාට මේක දවසටම විනාඩි 2ක් කරොතින් ඇති. හැබැයි ඔයා උදේ විනාඩි 2යි හවසත් 2යි එහෙම කරාට කමකුත් නැහැ. දවසටම විනාඩි 2ක් තමයි මේක කරන්න කියලා තියෙන්නේ. බ්‍රෑන්ඩ්ස් ගොඩකින් එනවා. හැබැයි මේ එකම උපකරණය. ඉතින් මේ neckline slimmer එක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට. අපේ මේ ඩබල් චින් ඒරියා එකේ මෙන්න මේ කොටස තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ කර ළඟ ටච් වෙන විදිහට මෙන්න මේ විදිහට තමයි ඒක කරන්නේ. හරිම ලේසි. ඔයාට ටීවී බලන ගමන් උනත් මේක කරන්න පුළුවන් හරිම පහසුවෙන්. ඉතින් ගොඩක් එක්සර්සයිස් කරන්න කම්මැලියෝ ඉන්නවානේ. ඉතින් ඒ කම්මැලියන්ට තමයි මං කියන්නේ මං වගේ යම් දේවල් වලට කාර්යබහුල වෙනකොට ටිකක් කම්මැලි වෙනවා. ඉතින් ඒක නිසා මං වගේ කම්මැලියන්ට මෙන්න මේ වගේ උපකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක ලොකු මුදලක් වෙන්නේ නැහැ. මම මෙතනදී මිල ගණන් හරි බ්‍රෑන්ඩ් නේම්ස් හරි සඳහන් කරන්නේ නැහැ. මොකද මම මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මගේ පෞද්ගලිකව මම භාවිතයට ගන්න දෙයක් තමයි මම මේ ඔයගලන්ට පෙන්නන්නේ. neckline slimmer double chin remover කියලා ටයිප් කරාම ඔයාට ඔන්ලයින් ස්ටෝර්ස් ඕන තරම් පෙන්නනවා. ඔයාට පුළුවන් ඒ විදිහට ඕඩර් කරන්න. ඩබල් චින් නැතිවීම සාමාන්‍යයෙන් අපි අවුරුදු 20 වගේ ඉඳන්ම මේක දකින්න ලැබෙනවා. වයස් සීමාවක් නැහැ මේකට. හැබැයි ගොඩාක් වයසට යද්දී ඒක වැඩිපුර දකින්න ලැබෙනවා. ඉතින් ගොඩක් වෙලාවට කෙනෙක් එකපාර මහත් වුණාම මේක වැඩිපුරම එන්න ගන්නවා. අනවශ්‍ය මේ දේ තැන්පත් වීම හින්දා මේක වැඩිපුර එන්න හේතුවක් වෙනවා. ඒ වගේම තමයි වයසට යාමත් එක්කත් මේක එනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අපේ වැරදි පුරුදු නිසා. උදාහරණයකට කිව්වොත් එහෙම මේ ෆෝන් එකේ එහෙම බලද්දි ගොඩක් වෙලාවට අපේ මේ බෙල්ල මෙහෙම පහළට නැමෙනවා. ඒකත් ගොඩක් වැරදි ඉරියව්වක්. මේක ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි තයිරොයිඩ් රෝගී තත්ත්වය හේතු වෙනුත් මේක එන්න පුළුවන්. ඉතින් ඒක ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම තමයි අස්ථි දුර්වල වීම නිසාත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ධූම්පානය සහ දුර්වල ආහාර රටා නිසාත් මෙන්න මේ ඩබල් චින් එන්න අවස්ථාව ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මම මේකටම එකතු කරන්නම් මගේ පෞද්ගලික අත්දැකීම. මම ගොඩක් වෙලාවට මේ වැරදි පුරුදු නිසා තමයි මගේ ඩබල් චින් එන්න හේතුවක් වුණේ. එකක් තමයි මම ෆෝන් එක බලද්දී බෙල්ල නමාගෙන ඉන්නවා. ඒ වගේම තමයි රැට නිදා ගන්නකොට කොට්ට දෙකක් පාවිච්චි කරා. එතකොට අර බෙල්ල නැවෙන ප්‍රමාණය වැඩි. ඒත් එක්කම මම ගොඩක් මහත් වෙලා ඉඳලා කෙට්ටු වුණා. ඉතින් ඒකත් හේතුවක් වුණා. ඒ වගේම තමයි මෙන්න මේ උපකරණයත් එක්කම ඩබල් චින් වලට මම ෆේස් ටැපින් එකේදී වට ක්‍රමයක් කියලා දුන්නා. මගේ ෆේස් ටැපින් වීඩියෝ එකක තියෙනවා. මෙන්න මේ විදිහට තට්ටු කරන එකත් ඉතාම වැදගත්. ඒක ගොඩාක් වටිනවා. ඔයාලට බලන්න මෙන්න මේ උපකරණයත් එක්ක මේ ටැපින් එකත් විනාඩි 2ක් කරන්න. ඒකත් ගොඩක් වැදගත්. ඉතින් කැමති නම් මේක පාවිච්චි කරන්න. විශේෂයෙන් එක්සර්සයිස් කරන්න කම්මැලියන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම නොතේරුණු තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තවත් උපකරණයක් තියෙනවා. ඒකත් ඔයාලට වීඩියෝ එකකින් ගේන්න. ඉතින් එතකන් thank you. මත් එක හැමදාම එකතු වෙන ඔයාලා හැමෝටම ආදරේ ගොඩාක්. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියෙන, මට like කරන, comment කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා දිගටම මත් එකතු වෙන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හැමෝටම යහපතක්ම වේවා, සුබම වේවා. Good luck. Bye.